මම ඉන්න පාතාම හොඳට පාරක් දැන් බලන්න තත්ත්වය. මේක මිනිස්සු හදාගත්තේ තෙන උද්ඝෝෂණයක් කරලා මේ කාපට් කරගත්ත. දැන් මේ සමහරවිට මේක හැරුවට පස්සේ තියෙනවා අනාවන වලවල් මේකේ. අඩුම ගානේ වලවල් ටික පුරවලවත් නැහැ. මේ දැන් මේ ආණ්ඩුවට උද්ඝෝෂණයක් කරනකම් බලන් ඉන්නවත් දන්නේ නැහැ මේක හදන්න. අපි මේ දැනුවත් කිරීමක් කරන්නේ හොරින පාර සම්පූර්ණයෙන්ම ඇදලා තියෙන ගමන් තමයි. ඒ හරිය සම්පූර්ණ යන්න බෑ වාහනයකට. මේ පාරේ හෙන අලි වලවල් තියෙන බිසිකල් වලට යන්න බෑ. මේ පැත්තට තියෝ ගන්න ඕනේ. පාරවල් දෙක පාරේ වාහන දෙක මාරු වෙන්න තමයි. අලි වලවල් තියෙන. මම මේ ටික දුරක් පෙන්නන්නම්. මේ ටික බලන්නකො මේ. ඕන්න දැන් පාරේ හැටි. මේක සම්පූර්ණ 2014 වගේ මට මතක මේ සම්පූර්ණ කාපට් දාලා හැදුවා. වගේ රජෙන් හෙන උද්ඝෝෂණයක් තිබ්බ අපේ මේ පාරේ දෙමා මේ වැත්ත මිනිස්සු උද්ඝෝෂණය කළා තමයි හදාගත්තේ පාර. හැබැයි ජල සම්පාදන මණ්ඩලයෙන් මේක ඇදුවා. නමුත් හැදුවේ නැහැ. දැන් තත්ත්වය. ඒ කියන්නේ ඉක්මනට මේක හදන්න ආයි මිනිස්සු කුපිත වෙලා කෑ ගහන්න කලින් මේක හැදුවා නම් ඉවරයිනේ. මේ හෙන වලවල් තියෙන පාරේ. සම්පූර්ණ කාපට් පාර තමයි හැරුවේ. හොඳට කාපට් දාලා තිබ්බ පාර දෙපැත්තෙන් හැරුවා. ඊට පස්සේ මැදින් හාරලා බහලා දාන්නේ නැහැ වලවල් ටික. පිළිමක් කරනවා අජෙන් හැකි ඉක්මනින් මේවා පිළිසකර කරලා හදලා දෙන්න කියලා. මේ පේනවනේ. මීඩියා වලටත් පුළුවන් මේක දාන්න. දාලා පොඩ්ඩක් මේ ටික බලන්න.